උච්චික ලග්න හිමියනි 2026 වසර ඔබට කෙබඳු වසරක් වේවිද? උච්චික ලග්න හිමියනි 2026 වසර උදාවන්නේ ඔබගේ ජන්ම පත්‍රයට අනුව ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු සමග දෙවැන්නේද රාහු ග්‍රහයා හතරවැන්නේද සෙනසුරු ග්‍රහයා පස්වැන්නේද සඳු ග්‍රහයා හත්වැන්නේද ගුරු ග්‍රහයා වක්‍ර වී අටවැන්නේද කේතු ග්‍රහයා දහවැන්නේද ගෝචර වෙමින් 2026 වසර උදා වෙනවා. මෙම වසර ඔබට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු කරමු. වසර මුල් කාලයේ ආර්ථික වශයෙන් ලැබීම් ආදායම් පැත්ත යම් අවහිර වීමක් දක්නට පුළුවන්. ඔබට මුදල් කොපමණ ලැබුණත් ඒ මුදල් විවිධ කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර නිවාස අලුත් වැඩියා ආදී විවිධ කටයුතු සඳහා වැය වෙනවා. ඒ වගේම ඔබට ලැබෙනවාට වඩා වේදම් කිරීමට යාම තුළ ඔබ ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත් වෙනවා. ඔබට ලැබෙන ආදායමට වඩා අන් අයට පේන්නට කටයුතු කරන්නට යන්නේ නැතුව Tamanට ලැබෙන මුදල් පිළිබඳව සැලකිලිමත් වෙමින් හොඳ මූල්‍ය කළමනාකරණය සහිතව කටයුතු කළ යුතු වසරක් ලෙස 2026 වසර සඳහන් කරන්න පුළුවන්. උච්චික ලග්න හිමියනි 2026 6 දෙවැනිදා ගුරු ග්‍රහයා පූර්ව පුණ්‍ය ස්ථානයට ගෝචර වෙනවා. මෙන්න මෙම කාලය 2026 10:31 දක්වා ගුරු ග්‍රහයා පුණ්‍ය ස්ථානයේ බලවත් ගමනක යෙදෙනවා. මෙම කාලය තුල උච්චික ලග්න හිමියන්ගේ පෙරපින මතුවෙනවා. ආදායම් ලැබීම් පැත්තට තිබුණු අවහිරතා මගහැරිලා ගිහිල්ලා ඔබට යම් පමණකින් මුදල් ආදායම් ලැබෙන්න පටන් ගන්නවා. වෙළඳ ව්‍යාපාරවල යම් දියුණුවක් ඇති වෙනවා. ඔබ කරගෙන යන රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. උච්චික ලග්න හිමියනි විශේෂයෙන් මෙම කාලය පිළිබඳව සැලකිලිමත් වෙලා ඔබ සැලසුම් සහගතව කටයුතු කිරීම තුළ ඔබේ ජීවිතයේ යම් කිසි දියුණුවක් ඇති කරගන්න හොඳ අවස්ථාවක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. උච්චික ලග්න හිමියනි ඒ පිළිබඳව සැලකිලිමත්ව ඔබ කටයුතු කරන්න. තව කාරණාවක් තමයි උච්චික ලග්න හිමියනි කේතු ග්‍රහයා දුර්වලව ඔබගේ ජන්ම පත්‍රයේ 10 වැන්නේ ගෝචර වෙනවා. 2026 වසර පුරාවට කේතු ග්‍රහයා මෙම 10 වැන්නේ ගෝචර වීම තුළ ඔබ කරගෙන යන රැකියාවයි යම් කිසි ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්. රැකියාවට නොගැලපෙන කටයුතු වගේම ඔබට නොගැලපෙන පුද්ගලයන්ගේ ඇසුර නිසා යම් දෝෂ දර්ශන වලට පවා ඔබට ලක් වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව වෘශ්චික ලග්න හිමියන් සැලකිලිමත් වෙන්න ඕන. සැලකිලිමත් වෙලා ඔබේ රැකියාව පිළිබඳව උනන්දුවෙන් කටයුතු කිරීම තුළ ඔබට ඇතිවෙන අවහිරතා ඔබට ඇතිවෙන දෝෂ දර්ශන අප්‍රසාද මගහරවා ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙන්න පුළුවන්. තව කාරණාවක් තමයි ඔබගේ මෙම කාලය තුල ධනහිස් විශේෂයෙන් පාද ආසිත ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳවද ඔබ සැලකිලිමත් වෙන්න. උච්චික ලග්න හිමියන්ගේ සෙනසුරු ග්‍රහයා ගෝචර වෙන්නේ පස්වැන්නේ. දුර්වල තත්ත්වයෙන් ඔබේ උප්පත්ති කේන්දරයේද සෙනසුරු ග්‍රහයා දුර්වලව ඇතනම් විශේෂයෙන් මෙම කාලය තුල මෙම වසර පුරාවටම ඔබේ අධ්‍යාපන කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඔබ උසස් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඒවාට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. සමස්තයක් වශයෙන් උච්චික ලග්න හිමියනි මෙම 2026 වසර ඔබට බාධා ගැටලු අවහිරතා වගේම 2026 මැද භාගයේ සිට ඔබට ඔබේ පින මතුවෙන යහපත් තත්වයක් ඇති වෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා උච්චික ලග්න හිමියනි ඔබ ධෛර්යමත්ව කටයුතු කරන්න. මේ බාධා මැඩ ගැනීම සඳහා ඔබ විශේෂයෙන් ඔබේ ආගම දහමට නැඹුරුව
කටයුතු කරන්න සැලසුම් සහගතව කටයුතු කරන්න 2026 වසර ඔබට සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි.